තාමනේ. මේ මැප් එකේ පෙන්වන තැනින් තමයි අපි මේ යන්නේ. දෙපැත්තෙම මෝද. මට දැන් වෙනදා ට්‍රිප් එකක් යනකොට හරි ආසයිනේ. නමුත් මේ ට්‍රිප් එක යනකොට මට ආසාවටත් වැඩිය හරි නිකන් පොඩි නිකන් ටෙන්ෂන් එකක් තිබුණා වගේ කියලා. වාට එහෙම තිබුණේ නැද්ද? අද වෙනස්ම විදිහේ වීඩියෝ එකක් අරගෙන ආවේ. මාර්තු මාසේ මමයි සිසිරයි ගියා ලංකාව වටේ ට්‍රිප් එකක්. සමහර අය දන්නවත් ඇති, දන්නේ නැති අයත් ඇති. ඉතින් ඒ ගැන සිසිර පෝස්ට් එකක් දාලා තිබුණා Facebook එකේ. ඉතින් ගොඩාක් අය ඒකේ විස්තර දැනගන්න ආසාවෙන් හිටියා. කොහොමත් මම හිතුවා මේක පොඩි වීඩියෝ එකක් කරලා දානවා කියලා. මොකද ගොඩක් අය ආසාවෙන් ඉන්නවා ලංකාව වටේ යන්න. ඉතින් ඇත්තටම මීට අවුරුදු 2-3කට විතර කලින් තමයි මම හරිම ආසාවෙන් හිටියා ලංකාව වටේ ට්‍රිප් එකක් යන්න. ඉතින් ඕක මුලින්ම කිව්වම සිසිර ඇත්තටම කැමති වුණේ නැහැ. සිසිර කිව්වා 4-wheel drive වාහනයක් තියනවා නම් ලේසියෙන් කරන්න පුළුවන්. අපේ කාර් එකත් පරණයි. දැන් මේකෙන් කරන්න බෑ කියලා. ඉතින් මොකද අපි දෙන්න විතරක් යනවා නම් ඒකත් හරි අමාරුයි. මොකද හදිස්සියට මොකක් හරි වුණොත් කාර් එකට හරි වුණොත් අපි දෙන්න විතරයි. එහෙම ගිහින් හරි අමාරුයි කියලා කොහොම හරි කැමති වුණේ නැහැ. 2024 අන්තිම වෙනකොට ඔන්න සිසිර පොඩි ග්‍රීන් ලයිට් එකක් දැම්මා මේක කරන්න පුළුවන් වෙයි කියලා. තව දෙයක් ඕගලන්ට කියන්න ඕනේ අපි දෙන්න තනියෙන් මේ ට්‍රිප් එක යන නිසා මගේ දුවයි පුතයි ගොඩක් බය වුණා. අපි තනියෙන් යන්නේ කියලා. ඉතින් ඒ හින්දා මගේ දුව මේ Life 360 කියන ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන අපි ඔක්කොමලා ඒකට එකතු කරගත්තා. එතකොට ඒකෙදි අපි කොහෙද යන්නේ කියලා ඒගොල්ලන්ට ට්‍රැක් කරන්න පුළුවන්. අපි ලංකාවේ කොයි හරියද ට්‍රැවල් කරන්නේ, අපි යන වේගය මොකද්ද, අපේ බැටරි එක බැහැලාද, අපේ බැටරි පර්සන්ටේජ් එක පවා පෙන්නනවා. අපි යන කාර් එකේ යනවා නම් ඒ ස්පීඩ් එක පෙන්නනවා. අපි පයින් යනවා නම් පයින් යනවා කියලා පෙන්නනවා. හැමදේම කොහෙද අපි ඉන්නේ කියන අපිව ට්‍රැක් කරන්න පුළුවන්. ඉතින් ඒකින්ද මේකත් ගොඩක් හරි ප්‍රයෝජනවත්. ඕගොල්ලන් ඒ වගේ යනවනම් මේ ඇප් එකත් ඩවුන්ලෝඩ් කරගන්න එක කියන්නේ ගෙදර ඉන්න අයට හරි ප්‍රයෝජනවත්. ඕගොල්ලන් ගැන දැනගන්න. අපි යාපනයේ ගිහිල්ලා රියෝ අයිස්ක්‍රීම් කන වෙලාවේ මට දුවගෙන් කෝල් එකක් ආවා. අයිස්ක්‍රීම් කනව නේද කියලා. ඉතින් මම බැලුවා කොහොමද මෙයා මේක දැනගත්තේ කියලා. මටත් මතක නැති වුණා මේ ඇප් එක තියෙනවා නේද කියලා. මම දැක්ක රියෝ අයිස්ක්‍රීම් එක තැනට යනවා කියලා කිව්වා. ඉතින් ඒ වගේ හැමදේම දැනගන්න පුළුවන්. ඒක නිකන් ලංකාව වටේ නිකම්ම යනවටත් වැඩිය ඒක නිකන් අපිත් ගොඩක් මහන්සිලා වැඩ කරන නිසා අපි හිතුවා ඒක නිකන් අපිට ටිකක් රිලැක්ස් වෙන්න ටිකක් නිවාඩුවක් ගත කරන්නත් එක්කම තමයි මේක ප්ලෑන් කරේ. ඉතින් ඒකින්ද මේ ගමන අතරතුර එක එක තැන් බලන්න යන්නේ නැහැ. අපිට රට වටේ යන්න විතරයි ඕන වෙලා තිබුණේ. ඉතින් ඒ යන හැම තැනකම වගේ ගොඩාක් තැන්වල අපි ගිහිල්ලා යාපනයේත් කලින් ගිහිල්ලා තිබුණා. ඒ යාපනේ බලන්න ඕන තැන් හැම තැනම අපි බලලා තිබුණා. ඉතින් ඒක නිසා පුළුවන් තරම් ලංකාවේ සිටියම ගත්තම නිකන් මෝදට කිට්ටුවෙන්ම යන පාරක් තමයි හොයාගෙන අපි යන්න try කරේ. ඉතින් එකක් කියන්න ඕන අපි හැමතිස්සෙම දවල් 2 විතර වෙනකොට අපි බුක් කරපු හොටෙල් එකට යන්න ලන්ච් වලට යන්න. මොකද රෑ වෙනකන් ඩ්‍රයිව් කරන්න බෑ. අපි බය වුණා අපි දෙන්න විතරයි හින්දා. ඉතින් ඒක හින්දා වරුවයි අපි ඩ්‍රයිව් කරන්නේ. ඊටර ටිකේ අපි යන තැනක රිලැක්ස් එකේ නිවාඩුවේ ගත කරලා ඊට පස්සෙන්ද උදේ පාන්දර යන විදියට තමයි ඒක ප්ලෑන් කරේ. මං හිතන්නේ දැන් අපි සිසිරත් එක්කත් කතා කරුවොත් හොඳයි කියලා. පෙබරවාරි මාසේ මුල අපි දෙන්න එකතු වෙලා මේ විදිහට ප්ලෑන් කරා. අර මේ Google එකකින් හොයාගත්ත මේ මැප් එක ගයිඩ් එකට අරගෙන කොහොමද අපේ රූට් එක ප්ලෑන් කරගන්නේ කියලා. අපි ඉස්සරලාම මාර්තු මාසේ 24 ඉඳලා 30 වෙනකන් අපි නිකන් එතකොට මේ එක ප්ලෑන් කරනකොට මම හිතන්නේ පෙබරවාරි මාසේ වගේ. අපි හිතුවා මාර්තු මාසේ ලාස්ට් වීක් එකේ කියලා හිතාගත්තා. හිතාගෙන අපි රූට් එක අපි නිකන් දැක්කා නේද Google එකේ එක මේ
මැප් එකක් තියෙනවා. ඒක තමයි අපි ඒ විදිහට ගයිඩ් එකකට ඒක තමයි ගත්තේ. මේක තමයි සිසිර අපි මුලින්ම ප්ලෑන් කරේ නේ මේ රූට් එකේ යන්න ඕනේ කියලා. මේක තමයි ඇත්තටම මේ Google Maps වලින් අපිට ගන්න පුළුවන් උනේ. ඒ කියන්නේ තව මේ ලංකාව වටේ රූට් එකක් කියලා Google එකේ තිබුණා මේ මැප් එකත්. ඔව්. එතකොට මේක තමයි කලින් අපි මේ විදිහට තමයි යන්න හිතුවේ. අපේ මට ඕන මේ ටිකේ යන්න. මේ ටිකේ ගියේ නැත්නම් නෑ ඇත්තටම ඒ මැප් එකේ මේ ටික තිබුණා. හරිද? මේ ටික තිබුණා. ඒ වුණාට මේ වැඩේ අපිට අපි දැන් චෙක් කරනකොට ගොඩක් අය කිව්වා ඒ පාරේ යන්න බෑ කියලා. මේ හරියනේ. ඔව් මේ ටිකේ යන්න බෑ කියලා කිව්වා. ඒක නිසා අපි මේ විදිහට රූට් එක හදාගත්තා. කොළඹ වලින් කල්පිටියට ගිහිල්ලා කල්පිටියෙන් අනුරාධපුරයට ගිහිල්ලා ඊළඟට මින්නේරියෙන් මැදවත්චියෙන් මන්නාරමට ගිහිල්ලා තලේ මන්නාරම ගිහිල්ලා එතනින් පුනවෙන් හරහා හරි එතනින් දැන් ඔව් ජැෆ්නා ගිහිල්ලා එනකොට ඊට පස්සේ එනකොට අපි දාගෙන තිබුණේ දැන් මේ විදිහටම මේ කංකසන්තුරේ ඉඳලා ඇවිල්ලා මුලතිව් වලට ඇවිල්ලා මුලතිව් වලින් වවුනියාවට ඇවිල්ලා වවුනියාවෙන් හොරෝපතාන ට්‍රින්කෝ. හැබැයි දැන් අපි මේ ගමන නෙමෙයි ගියේ. ඇත්තටම ඔව් ඒක තමයි. අපි දැන් ඊළඟ මැප් එකේ පෙන්නන්නම් අපි කොහොමද ගියේ කියලා. අලුතෙන් ගියේ. අපි මෙතනින් පාරක් හොයාගත්තා නේද? එතනින් පාරක් හොයාගත්තා. එතනින් පාරක් හොයාගත්තා. මෙතනත් අනුරාධපුරේ යන්නේ නැතුව. ඔව් මේකෙත් මේට වඩා කෙටි පාරක් හොයාගත්තා. ඔව්. අපි අර කලින් ඔයගලන්ට පෙන්නපු මැප් එකේට නෙමෙයි අපි ගියේ. අපි කලින් ප්ලෑන් කරේ මේ මැප් එක උනාට ඊළඟට අපි පොඩ්ඩක් වෙනස් කරා. මෙන්න මේ රූට් එකේ තමයි අපි ගියේ. දැන් කොළඹින් අපි පටන් ගත්තම දැන් මේ නිගම්බු පැත්තෙන් එහෙන් දිගටම හලාවත හරහා පුත්තලමට පොඩ්ඩක් මෙහා පාලවේ හන්දියෙන් හැරිලා අපි කෙලින්ම යනවා කල්පිටියට. ඊට පස්සේ ආපහු එන්න ඕන. ඒ පාරම ඇවිල්ලා පාලව වලින් පුත්තලමට එන්න ඕන. පස්සේ අපිට කිව්වා කට්ටියක් මේ නොච්චියාගමෙන් හරවන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා අපි එතන බලාගෙන ගියාම නොච්චියාගමෙන් ඔයා මඩුව හරහා තන්තිරිමලේ පැත්තෙන් ආපහු අර මැදවච්චියෙන් වැටෙන පාරට වැටෙනවා. එතනින් අපි මන්නාරමට ගිහිල්ලා මන්නාරමෙන් තලේ මන්නාරමේ කෙළවරටම ගියා. එතනින් ඊට පස්සේ ආපහු මන්නාරමට ඇවිල්ලා එතනින් මේ දිගට ගිහිල්ලා මේ විදිහට කොහොමද මේක මේ පුනරින් පැත්තෙන් සංගුපිටියේ පාලම පහු කරලා යාපනයට ආවා. මෙතනින් පොඩි කිලෝමීටර් ගානකුත් අඩු වුණා අනුරාධපුරයට නොගියේ. ඔව්. ඊළඟ අනිත් එක නිකන් කලබල නැති හොඳ පාරක යන්නත් හම්බුණා අපිට. මෙතන කියන්න ඕනේ මේ හරිය. ඔව්. අපි එතනත් වෙනසක් වුණානේ. යාපනයේ ඉඳලා එනකොට. යාපනයේ ඉඳලා එනකොට දැන් අපි මේ මෙතන යාපනයේ ඊට පස්සේ මේ කංකසන්තුරේ ඊළඟට මේ පොයින්ට් පේදුරු ඒ පැත්තෙන් අපි එනවා ආපහු තිරුකුණාමලේ යන්න ඇවිල්ලා එලිෆන්ට් පාස් පහු කරලා පරන්තන් වලින් හරවලා මුලතිව් වලට එනවා. ඔව් අපි කලින් හිතුවේ කොහේ? කලින් හිතුවේ මුලතිව් වලින් මෙහෙම ඇතුළට ඇවිල්ලා වවුනියාවට ඇවිල්ලා වවුනියාවෙන් හොරෝපතාන පැත්තෙන් ට්‍රින්කෝ වලට එන්න. හැබැයි අපල මුලතිව් වලදී ඇයි අපි එහෙම හිතුවේ මෙතන යන්න බෑ කියලා? පාරක් Google එකේ පෙන්නන්නේ නැහැ. මැප්ස් වලත් කවුරුත් ඔය ඇඳපු ඒවායිත් පෙන්නන්නේ නැහැ. පස්සේ මුලතිව් වලදී අපිට මුලතිව් වලදී කෙනෙක් හම්බෙලා ඇහුවම එයා කිව්වා ඔය මේ වවුනියා පාරේ පොඩ්ඩක් ගිහිල්ලා හැරිලා දිගට යන්න කියලා. එතකොට අර අපි අමාරුයි කියපු පාර කොහෙද තියෙන්නේ? ඒක තියෙන්නේ මෙන්න මේ හරිය වගේ. මේ හරිය වගේ. හා හා. ඔව් දැන් මෙතනින් යනකොට පස්සේ අපි පොලිසියනුත් නතර කරා. පොලිසියෙන් ඇහුවම කොහේ පාර දිගට යන්න කියලා. ඉතින් අපි මේ විදිහට එතකොට Google Map උත් පෙන්නුවා. පෙන්නුවා. ඉස්සෙල්ලා පෙන්නුවේ නෑ. ඔව් මේක ටිකක් කැලෑව තියෙන පාරක මේ කෝකිලයි ඒ පැත්තෙන් එහෙම මේ පුනරින් මේ මෙතන මේ පුනරින් සෝරි මේ වැලිය ඔය පැත්තෙන් අපි මේම දිගට ට්‍රින්කෝමලිය නිලාවෙලිය පැත්තෙන් ට්‍රින්කෝමලිය වලට ආවා. ඊට පස්සේ අනිත් පාරවල් සාමාන්‍ය විදිහටම තමයි නේ. ඒත් එක මේ විදිහට ඇවිල්ලා අරුගම්බේ මෙතන බැටිකලෝ ඔය පැත්තෙන් අක්කරේ පත්තු පැත්තෙන් පොතුවිල්ල ඇවිල්ලා අරුගම්බේට එනවා. ඒ අරුගම්බෙන් පස්සේ දිගට එන්න බෑ. යාල ඒක නිසා ආපහු පොතුවිල්ල වලට ඇවිල්ලා
සියඹලාණ්ඩුව මොණරාගල ඊළඟට බුත්තල වැල්ලවාය යාල පැත්තෙන් පාරක් නැහැ නේ. යාල පැත්තෙන් පාරක් නැහැ. බුත්තලෙන් වැල්ලවායට ඇවිල්ලා වැල්ලවායෙන් අපි හම්බන්තොට ආවා. හම්බන්තොටෙන් හයිවේ දාලා පස්සේ එහෙම තමයි මාතරට ආවේ. එන ගමන් අපි බෙලියත්තෙන් එක්සිට් වෙලා අපහු දික්වැල්ලට ඇවිල්ලා එතනින් දෙවුන්දර තුඩුවට ඇවිල්ලා තමයි ඒ විතර ගාල්ලට ආවේ. ඕක තමයි අපේ මැප් එක. ඒ ඔක්කොම කරගත්තට පස්සේ හොටෙල්ස් ටික සිසිර තෝරලා මට එන්න කියලා බලන්න කියලා කිව්වා. මේක ඔයා කැමතිද මේ වගේ දේවල් කියලා. ඒක අප්‍රූව් කරගත්තට පස්සේ අපි ඊට පස්සේ සල්ලි ගෙවුවානේ. පේමන්ට්ස් කරන්න අවශ්‍ය ෆුල් පේමන්ට් කරන්න. සමහරක් ඒවට ෆුල් පේමන්ට් කරන්න උනා. සමහරක් ඒවට ඇඩ්වාන්ස් එකක් අපි යාපනයේ හිටපු හෝටලේ මේ එකක් ජෙට්වින් ජැෆ්නා අනිත් එක මේ අර ආමි එකෙන් කරන හෝටල් එක රිසෝට් එක තල්සෙවන කක්කසන්තුර. ඒක හරිය ගණන්ුත් හොඳයි නේ. ඕන කෙනෙකුට 4 දෙනෙකුට ඉන්නත් පුළුවන්. ඕන කෙනෙකුට afford කරන්න පුළුවන්. කෑමත් හොඳයි. එතන හරි ලස්සන තැනක තමයි ඒක තියෙන්නේ නේ. ඉතින් මට ඇත්තටම ඕන වුණා කල්පිටියේ නවතින. මොකද කල්පිටිය කියන්නේ අපි සාමාන්‍යයෙන් යන්නේ නැති තැනන්නේ. අර ලංකාවේ අර මොකද අර ඇඟිල්ලක් වගේ ඔහොම උඩට යන තැන මට හිතුණා මේ ට්‍රිප් එකේ ඒක කොහොම හරි එතෙන්ට යන්න ඕනි කියලා. ඉතින් ඒක නිසා අපි හිතුවා කල්පිටියේ නවතිනවා කියලා. ඊට පස්සේ එතනින් යාපනයේ මම හරි ආසයි යාපනයේ. ඉතින් ඒක නිසා යාපනයේ දවස් 2ක් ඉන්න ඕනි කියලා හිතුවානේ. යාපනයේ දවස් 2ක් හිටියා. ඊට පස්සේ ඊළඟ දවසේ යාපනයෙන් අපි ආවා තිරුකුණාමලයට. යාපනයේ ඉඳලා තිරුකුණාමලයට ආවා. ඊට පස්සේ තිරුකුණාමලේ ඉඳලා අරුගම්බේ ආවා. අරුගම්බේ ඉඳලා කෙලින්ම ගාල්ලට. හම්බන්තොට හරහා ගාල්ලට ආවා. ගාල්ලෙන් අපි කොළඹ ආවා. ඕක තමයි අපේ රූට් එක තිබුණේ. ඊට පස්සේ ඔයා කොහොමද කරේ සිසිර? Google එකකින් අපි බැලුවා කොච්චර වෙලානේ. දැන් Google එකෙන් දැන් අපි යන්න පටන් ගත්ත තැන ඉඳලා කල්පිටියට කොච්චර දුරද Google Maps වල බැලුවම දැනගන්න පුළුවන් කොච්චර දුරද, ඒකට කොච්චර වෙලා යනවද වෙලාවක් drive කරන්න. ඒ විදිහට තමයි අපි වෙලාව calculate කරන්නේ. රෆ්ට අපි මේ හදාගත්ත plan එක කොච්චර වෙලාවක් යනවද උදේ ගෙදරින් අපි 8ට පටන් ගන්නවා. එතකොට අපිට 1-2 වෙනකොට එක කල්පිටියට යන්න පුළුවන්. ලැප්නාවලට යන එක ටිකක් දුරයි. ඉතින් ඒකට අපි උදේ පාන්දරින් පටන් ගන්නවා කියලා හිතුවා බ්‍රේක්ෆාස්ට් ගන්න නැතුව. උදේ 6ට පටන් ගත්තා. මන්නාරමෙන් අපි ඊට පස්සේ තලේ මන්නාරම ගියා. ඔව් තලේ මන්නාරම හරිම ෂෝක්. තලේ මන්නාරමට ගිහලා කෙලවරටම ගියා. මොකද එතන අර ෆෙරි ඉස්සර ෆෙරිස් ආපු තැන, ඒ කියන්නේ ඉන්දියාවලට යන ධනුෂ්කොඩියට යන ෆෙරි ටර්මිනල් එකේ එතෙන්ට අපි ගියා. ඉතින් ගොඩක් අය කියලා තිබුණා අපි ගිහපු කාර්ය අපි සෙෆිර කෙනෙක් ගියේ. ඉතින් බවුසරයක් පිටිපස්සෙන් එල්ලගෙනද ගියේ කියලා අහලා තිබුණා. හැබැයි ඒ වුණාට අපි හිතුවට වැඩිය හොඳට පෙට්‍රල් කරානේ. ලොකු කැලෑ මැදින් හැම යන්න තිබුණා කවුරුවත් නැති. හැබැයි හොඳ පාරවල්. හොඳ පාරවල් අලි හම්බෙන්න පුළුවන් කියලා අලි ඉන්නවා කියන බෝඩුත් හම්බුණා. මම නම් මේ විශ් කර ගියේ මේ වෙලාවේ අලි නම් බලන්න ඕනේ නැහැ කියලා. මොකද ඒ පාරේ වාහනත් යන්නේ නැහැ. හරිම කලාතුරකින් තමයි ගියත් මෝටර් සයිකල් එකක් හරි මිනිස්සෙක්වත් නැහැ. ඒ පාරක වාහනයක් හැදුනොත් ඒක කවුරුත් නැහැ උදව්වට. ඉතින් අලියෙක් ආවත් කවුරුත් නැහැ. ඉතින් ඒක නිසා උදෙන්ම යන්නේ ඒක තමයි හොඳ නේද? ඔව් තැනින් තැන මේවා තමයි තියෙන්නේ. මේ මොනවාද ආමි කැම්ප්ස් හම්බ වෙනවා. ආමි කැම්ප්ස් තිබුණා. මේ හැබැයි හොඳ පාර. ඒ රූට් එකේ හැබැයි අමාරුම කිලෝමීටර් භාගයක් විතර හම්බුණා. මම නම් හරි බය වුණා ඒ ටික. වල්වල් එක පස් පාරක් ඒක කල්පනාවෙන් අමාරුවෙන් ඩ්‍රයිව් කරා. වදින් කාර් එක මේ වෙන්නේ නැති වෙනවා. කාර් එක පහත් නිසා වල්වල් වල වදී කියලා. ඒ ටික තමයි අමාරු තිබුණේ. හැලයිම තිබුණා අමාරුයි. අමාරුනේ. හැබැයි අපි දැන් ප්ලෑන් කරනකොට පෙබරවාරි වල වැස්ස තිබුණා. දැන් අපි හිතනවා වහීද දන්නෙත් නැහැ කියලා. නමුත් මේ කිසිම වැස්සක් තිබුණේ නැහැ. හරි හොඳට අපේ වැඩේ කරගන්න පුළුවන් වුණා. එතකොට ඒ ගමනට ඇත්තටම අපි උදේ 8:00ට කංකසන්තුරින්
පටන් ගත්තේ. දෙකට කිට්ටු වුණා නේද මේ ට්‍රින්කෝ යනකොට අරුගම්බේ යනකොට තමයි අපිට ටිකක් පරක් වුණා. මොකද ට්‍රින්කෝ වලදී ට්‍රින්කෝ සිනමන් බ්ලූ එකේ ෂෙෆ් හම්බෙලා අපිට ඒගොල්ලන්ගේ සිග්නේචර් ඩිෂ් එකක් කරන්න කියලා අපිට මේ ඉන්වයිට් කරා. ඉතින් මම කැමති වුණා ඒ වීඩියෝ එක කරන්න. ඉතින් ඒ වීඩියෝ එක උදේ පටන් ගත්ත නිසා ඒක ඉවරනකොට පරක් වුණා. 11 ගානක් විතර වුණා පිටත් වෙනකොට. ඉතින් ඒක හින්දා මේ අපිට අරුගම්බේ යනකොට පරක් වුණා. හන්දෑ 6 විතර වුණා ඇත්තටම යන්න ඒ වෙලාවේ. ඉතින් ඒ වගේ තමයි ඊට පස්සේ මගදී කෑම කන්න තැනක් නැතුව දැන් අපි 11 ගානට පටන්ගෙන යනකොට දැන් අතරමැද්දේ කන්න තැනක් නැහැ. දැන් බඩත් ගිනි තිබුණා. ඊට පස්සේ අපි කොහෙද අපි කෑවේ? ගත්තේ මඩකලපුවෙන් ගත්තේ. මඩකලපුවේ එක හෝටලයක මේ බිරියානි කියලා ගත්තේ. එක පාසලයක් ගත්තේ. මේ ඔයගලන් දකින්නේ ඒ පින්තූර. එක පාසලයක් ගත්තේ. දැන් අපි මගදී කන්න කියලා මම ලෑස්ති වෙලා ගියේ නැහැ. ඉතින් දැන් බත් පාසලයක් ගත්තට අපිට කන්න පිගානක්වත් නෑ. අන්තිමට මම අර හැමතිස්සෙම හાર્ඩ් අර ෆයිල් එකක් අරන් ගියා ලියන්න. අපි පෙට්‍රල් ගහනකොට ලියනවා, වෙලාවල් ලියනවා. ඒ වගේ ඒ වලට කිලෝමීටර්ස් ගාන ලිව්වා. ඉතින් ඒක තියලා බත් එක තියලා මෙහෙම තමයි අපි කෑවේ. බිරියානි කිව්වට බිරියානි එකකුත් නෙමෙයි ඒක වෙනම අමුතු. හැබැයි අපි රසට කෑවත් එක්ක අපි දෙන්නම කාලා තව පොඩ්ඩක් ඉතුරුත් වුණා. එච්චරට ලොකු බත් එකක් ඒක. එතනින් අපි ගාල්ලට තමයි ඊළඟට අන්තිම දවස වැස්සේ නෑ මුකුත් නැහැ. අපි එතකොට දැන් අරුගම්බේ ඉන්නකොට හවස් වෙනකොට මට දැන් තේරුණා මගේ YouTube channel එකට 1 million වෙන්න කිට්ටුයි කියලා. ඉතින් දැන් ගෙදර යන්න කලින් 1 million වෙයි කියලා. මොකද සිසිර ට්‍රිප් එක ප්ලෑන් කරනකොටම කිව්වා ඔයාට 1 million වෙනවා අපේ ට්‍රිප් එකේ කියලා. නමුත් මම නම් විශ්වාස කරෙත් නැහැ. ඉතින් අපි ගේපු මගේ ලැප්ටොප් මගේ කලින් ලැප්ටොප් එක අරන් ගියේ. ඒකෙන් සිසිරේ අන්දම් පෝස්ට් එකකුත් හැදුවා. අපි දැන් අරුගම්බේදී පෝස්ට් එකක් හැදුවා. මොකද අපි දන්නවා මගදී 1 million වෙනවා කියලා. ඉතින් ඊට පස්සේ අපි දැන් අරුගම්බෙන් පටන් අරන් සේබලාන්ඩුව මොණරාගල බුත්තල සේබලාන්ඩුව මොණරාගල කියනකොට හරි තිබහක් ආවා අපිට. හරි තිබහක් ආවා. ඉතින් මට මේ ඉතින් ඩෝටි කෑම දැන් මම නම් ඉතින් අර ඩයට් එකක ඉඳලාත් ආවේ. ඒක නිසා අපි බිස්කට් වගේ දේවල් තරම් ගියේ නෑ මගදී කන්න. ඒ වගේ දේවල්. ඉතින් මේ හැබැයි මතක් වෙනවා මට හයිලන්ඩ් කිරි එක. අර අපි පොඩි කාලේ බොන්නේ මේ කිරි බෝතල්, වීදුරු කිරි බෝතල්. අනේ මේකක් තිබුණොත් හොඳයි කොහේ හරි කියලා ටවුන් එකේ මේ නෑනේ කියලා සර්ච් කරලා බැලුවා. එහෙම හම්බුන්නේ නැහැ. කොහොම හරි මෙහෙම එනකොට මූණ ඉස්සරහටම තියෙනවා හයිලන්ඩ් මොණරාගල ටවුන් එකේ හයිලන්ඩ් මේ අවුට්ලට් එකක්. ඉතින් අපි මේ කිරිත් බීලා අපිට හරි ෂෝක් එකක් හම්බුණා. මේ සියඹලා එකක් ඒ පැත්තේ සියඹලා තියෙනවානේ පැණි සියඹලා කියලා මේ මොන හරි පැණි රස ඒ තායිලන්ඩ් වල තියෙනවනේ ඒ වගේ ඒවා සියඹලා වලින් හදලා ඒකට පැණි දාලා සියඹලා ඇම්බුල් රසට හරි රහයි ඒක. ඒ වගේ එකකුත් අරගෙන අපි මොකද අපි හිතුවා හම්බන්තොටින් හයිවේ එක ගන්නවා කියලා. මොකද ඉතින් අපි පොඩි කාලේ අපි මේ පැත්තෙම හැදුනේ. අපි හැමදාම ඕෆ් තැන්වල යනවා. ඒ ටික යන්න ඕනේ නැහැ කියලා හිතුවා. ඒක නිසා හම්බන්තොටින් හයිවේ එකකින් බෙලියත්තෙන් එළියට එක්සිට් වෙලා අපි දෙවුන්දර තුඩුවට ගියා. දෙවුන්දර තුඩුවට ගිහිල්ලා මට ඕන වුණා මොකද පේදුරු තුඩුවේ පින්තූර ගත්ත නිසා දෙවුන්දර තුඩුවටත් ගිහින් ඒ පින්තූරේ ගන්න. ඊට පස්සේ අපි එන අතරමඟ තමයි මට 1 million උනේ. දැන් හයිවේ එකට ආපහු දැම්මා. අපි හයිවේ එකට දාලා හයිවේ එක බඩගිනි වෙලා කන්න හොයනවා. ඉතින් දෙවුන්දර තුඩුවෙන් එළියට එනකොට හරි බඩගිනි. දැන් කන්න තැනක් හිතාගන්න බෑ. අපි හොටෙල් එකට යන්නත් වෙලා යනවා. බීච් රෝඩ් එකට දැම්මම
ඉතින් දන්න තැනනිකා පෙරේරන්සන්ස් ගිහිල්ලා ලම් ප්‍රයිස් එකක්වත් තියනවාද කියලා බැලුවා ලන්ච් මොනවා හරි නැහැ. එහි ඔක්කොම ඉවර වෙලා ඊට අල්ලපු තැනක් තිබුණා. ලන්ච් තියනවා කියලා. ඉතින් අපිට ඕනේම තෝරලා ගන්න පුළුවන්. ඔක්කොම ඒත් ඉවර වෙලා. මාළු නෑ, මාළු හොදි විතරයි. කොහොම හරි අපි එතනින් කෑව හැබැයි රසටත් තිබුණා නේද ඒ කෑම එක. බෝංචි, තම්බලයි මොනවද වන්දා දැන් මම ඒක දාන්නගේ පින්තූරය අපි හොඳට කෑවත් එක්ක ඒක. එතනින් කාලා අපි යන අතරමඟ හයිවේ එකේ වැස්සා කියන්නේ හොඳටම වැස්සා. ඒ කියන්නේ මොරසූරුන වැස්ස කියන්නේ අන්න ඒ වගේ. ඉතින් අපි හිතුවා දැන් අපි යන ගාල්ලේ අපි කොහෙද ගාල්ලේ රූමස්සල ඒ අපි බුක් කරපු බුටික් හොටෙල් එකක් ඇග්නස් කියලා මේ ඒ හොටෙල් එක ඒකේ රූෆ් টොප් එකේ තමයි හොඳම තැන. එතකොට තමයි ගාල්ලේ ටවුන් එකම පේන්නේ නේ. දැන් වහිනවා කියන්නේ වැස්සොත් අපිට වැඩක් නෑ එතන. ඉතින් ඒ හින්දා අපි හරිම දුකෙන් හිටියේ. නමුත් හරි පුදුමයි. ඒ අතරතුරේ තමයි අපිට 1 මිලියන් උනේ. 1 මිලියන් වෙලා ඒ ටිකකින් ගාල්ලෙන් එක්සිට් වෙනකොට පුදුම විදියට වැස්ස පායලා ගාල්ලට වහි පොදක්වත් ගිහිල්ලා නෑ. ඉතින් ඒ හොටෙල් එකත් ඇත්තටම හරිම අමුතු විදියකට තමයි හම්බුනේ. සිසිරගේ ඉස්කෝලේ ඉවෙන්ට් එකකට ගියාම වාට රැපල් එකේ ෆස්ට් ප්‍රයිස් එක හම්බුණානේ. ඉතින් ඇග්නස් කියන බුටික් හොටෙල් එක අපේ ඇත්තට මේ ඒක ආයිති අපේ හොඳ යාළුවෙක්ට රිච්මන්ඩ් එකේම මේ හේමන්ත වාදරේ මතක් කරනවා මේ. ඉතින් මම හරි ආසාවෙන් ගියේ. එයාගේ අම්මත් ඇග්නස් හින්දා තමයි ඒකට ඇග්නස් කියලා දාලා තියෙන්නේ. මගේ අම්මත් ඇග්නස් නිසා 1 මිලියන් උත් වෙලා මම හරිම ආසාවෙන් ආදරෙන් තමයි ගියේ ඒ හොටෙල් එකට. ඉතින් එහෙම තමයි ඒ ටික උනේ. යන්න ලෑස්ති වෙනකොට අපි ගත්ත GoPro එකක් නේ. GoPro එකක් ගත්ත දන්නෙත් නෑ ඒක. අන්තිම දවස වෙනකන් ඒක වැඩ කරන්නේ කොහොමද කියලාවත් බැලුවේ නෑ. ඒක නිසා ඒක වැඩි පාවිච්චි කරන්නත් බැරි වුණා. අපි විශේෂයෙන් අපි ගත්ත වතුර බෝතල් ටිකක් නේ. වතුර බෝතල් ගත්තා. මගදී ඉතින් අපි දන්නේ නැනේ කොයි තැන් වලින් අපිට වතුර බොන්න වතුර කොහොම වෙයිද කියලා. අනිත් එක තමයි වතුර ගත්තා. තව වතුර කෑන් එකක් ගත්තා. අපිට හදිස්සියේ මගදී කෑවොත් අත හොද ගන්න. එහෙම නැත්නම් කාර් එකට දාන්න ඕන වුණොත් කියලා ලොකු කෑන් එකක් ගත්තා. ලීටර් 4-5ක් විතර අල්ලන ලොකු කෑන් එකකුත් ගත්තා. තව ඔය ඉතින් ඔයගලන් ආස මොන හරි ස්නැක්ස් තියනවා නම් ඒව ගන්න පුළුවන්. අපි මේ කූල් බෑග් එක දාගෙන ගියනේ පොඩ්ඩක්. කූල් බොක්ස් එකක් තිබුණේ. නිකන් ජෙල් දාලා අයිස් පැක්ස් වගේ. අයිස් පැක් එකක්. ඒකේ ඇතුලේ තියෙන ජෙල් එකක්. ඒක ෆ්‍රීස් එකේ දැම්මම ඒක හොද්දටම ගල්ලක් වගේ ෆ්‍රීස් වෙනවා. ඊට පස්සේ ඒක දාලා ඊට උඩින් අපි බොන්න ආස මොනවා හරි තියනවා නම් ඒවා බෝතල් හරි මොනවා හරි පැක්ස් හරි ඒකට දාලා වතුර බෝතල් හරි දාලා ගියාම අපි යනකම් ඒක හොඳට කූල් වෙලා තියෙනවා. අපි යන හැම තැනමදීම ඒ අයිස් පැක්ස් ටික දුන්නා මේ එතන තියෙන හෝටලේට මේ ෆ්‍රීස් එකට දාන්න කියලා. අපි උදේට යනකොට ඒක ඉල්ලගෙන ඒ වගේ ඉතින් එතකොට අතරමැද්ද කූල් දෙයක් බොන්න ඕන වුණත් අපිට මොකද කඩවලුත් නෑ සමහර තැන්වල. ඔයවත් කඩ නෑ. සමහර පැතිවල එක දිගට කැලෑවත් එක්ක කුඹුරු එහෙම යන්නේ. ඇත්තටම හිතුණා මේ පැතිවල මිනිස්සු හරිම ස්වභාව ධර්මයත් එක්ක හරිම සිම්පල් ජීවිතයක් ගත කරන්න කියලා පහසුකම් හරිම අඩුවෙන්. ඊට පස්සේ මේ මතකම දේ තමයි garbage bags අරගෙන යනවා. අපි කන මොන හරි තියනවා නම් ඒවා විසි කරගන්න නිකන් shopping bags 4-5ක්ම මම දාගෙන තියෙන හැමදාම shopping bag එකක් ළඟ තියාගන්න මොනවා හරි අපි ගොඩක් ගත්ත fruits නේද? මිදි ගත්තා, නාරං අර තැඹිලි පාට නාරං ඒවා ගත්තා. ඒවා එතකොට අර ඒවා පොතු ඔක්කොම අර බෑග් එකට තමයි දාන්නේ. දාලා අපි යන හෝටලේ කොහේ හරි කුණු බාස්කට් එකක තමයි දැම්මේ. අපේ කුණු ටික මේ වගේ බෑග් එකකට දාගෙන ආවා. එළියට විසි කරේ නෑ. දැන් මේක කොහේ හරි හොටෙල් එකේ කුණු දාන තරකට දානවා. හැමදාම මේ වගේ අපි කුණු ටික අරගෙන ආවා. මතක ඇතුව මොකද අපි රට වටේ යනවා වගේම රට නාස්ති කරගන්න නැතුව පරිසරය විනාශ කරන්නේ නැතුව
ඒ දේවල් කරන්න නම් මතක තියාගන්න ඕන අපි ගොඩාක් දැකලා තියෙනවා රම්බුටන් කනවා එහෙම නැත්නම් නාරං කනවා මෙහෙම කුණු බාස්කට් එක වගේ පාරට විසි කරනවා. එහෙමනම් කරන්න එපා. මට ඕනුනේ මේ ටික ඉස්සෙල්ලා කියන්නේ මේ වීඩියෝ එකකින්. ඊට පස්සේ අපි හැමතිස්සෙම මේ වගේ යන සල්ලි ගෙවපු රිසීට්ස් වෙනම මං ගත්තා. ඊට පස්සේ කොහොමද යන්නේ කොච්චර කිලෝමීටර්ස් ගානක්ද පැය ගාන කීයද කියලා ඔහොම ලියලා ඒවා චෙක් කර ගියා. පෙට්‍රල් වලට අපි වෙනම chart එකක් හදාගත්තා. කොහෙන්ද අපි කිලෝමීටර් කීයක් ගියාට පස්සේද පෙට්‍රල් ගහන්නේ. ඔය හැමදාම උදේට පෙට්‍රල් টপ අප් කරානේ. මේ තියෙන්නේ. ඔව් පුත්තලමින් කරා KKS කියන්නේ කංකසන්තුරෙන්. ඊට පස්සේ ඉතින් අපිට 45000ක් විතර වගේ තමයි ගියා කිලෝමීටර් 1650ක්. ඔව් කිලෝමීටර්. ඉතින් කට්ටිය මගේ කාර් එකේ බවුසරයක් කරන් ගියාද කියනවා. ඉතින් එහෙමවත් නැහැ. ඉතින් දැන් ඔය ලොකු පොඩි කාර් කියලා මා ගොඩාක් පෙට්‍රල් කරන්නේ නැහැ. ඉතින් ওই විදිහට තමයි අපි මේක ප්ලෑන් කරේ. ඉතින් මේ රූට් එක හරි හොඳයි. 4 wheel එක යනවා නම් අර කැඩිච්ච පාර වුණත් හොඳට ප්‍රශ්නයක් නැහැ. නැත්නම් ඉතින් යන්න පුළුවන් කොහොම හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු. අපි ලංකාව වටේ කොහොමද ගියේ කියලා බලන්න.